හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඉරිද වීඩියෝ එකක් ගේනවා කියලා කිව්වට ගේන්න බැරි වුණා. මොකද මම චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඒ වුණාට බදාදා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගේන්න ඕනි කියලා මට හිතුණා. මොකද ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා මම වීඩියෝ එක ගේනකම්. ඉතින් මුලින්ම ඉරිදා වීඩියෝ එකක් ගේනවා කියලා ඔයාලා රැවට්ටුවට සමා වෙන්න. ඉතින් මම තාමත් මගේ ආසනීපෙත් එක්ක තමයි ඉන්නේ. කතා කරද්දි චුට්ටක් වොයිස් එක අවුල් වෙලා ඇති. හැබැයි ගණන් ගන්න එපා. හැබැයි අනිවාර්යයෙන්ම අවසන් වෙනකම් වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලා කවුරුත් ආසයිනේ දම්පාට කවුමට. ඉතින් ඔන්න ඒක මහන ගමන් අපි කතා කරමු ඔයාලගේ ප්‍රශ්න ගැන. ඉතින් මේ ඔයාලා අලුතෙන් අහලා තිබුණු ප්‍රශ්නත් මම මේවට කලින් උත්තර දීලා තියෙනවා. එක වගේම සමාන ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මම මේ වීඩියෝ එකෙත් ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද හැම වීඩියෝ එකක්ම බලලත් නැහැනේ. ඒක නිසා ඔයාලට මුලින්ම බලන කෙනෙක් නම් ඔයාලට ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මහන්න දන්න නොදන්න ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න හැමෝමත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම ප්‍රශ්නයක් අහලා තියෙනවා දිග ගවුමකට සාමාන්‍යයෙන් රෙදි කොච්චර අවශ්‍යද කියලා. ඒක තීරණය වෙන්නේ ඩිසයින් එකයි රෙද්දේ ඔයාලා දැන් ගන්න ඉන්න රෙද්දේ පළලත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් නෝමල් ගවුමකට නම් මම මේ ෆොටෝ එකේ දාලා තියෙන ගවුමට වගේ නම් ඔයාලට හැඩපල්ල රෙද්දෙන් යනවා යාර 2.5 3ක් වගේ. හැබැයි මේක ප්ලේයාඩ් වලින් ස්කර්ට් එක ප්ලේයාඩ් දාලා වගේම හනවනම් 4.5 වගේ යන වෙලාවල් තියෙනවා. ඒක අපිට half පෙයාඩ් full පෙයාඩ් කියලා කපද්දිත් සාමාන්‍යයෙන් මැටීරියල් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම අපි හැට කොටස වෙන් කරද්දි එහෙම ඒ වගේනුත් රෙදි යන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ලයින් ගවුමක් දිගට මහද්දි යාර 2කින් වගේ මහන්න පුළුවන්. ප්ලේයාඩ් මහද්දි යාර 3-4 යනවා. ඒ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. මම ඔන්ලයින් කරද්දි වැඩිපුරම යන සයිසස් මොනවද කියලා අහලා තියෙනවා. වැඩිපුරම යන සයිසස් බැලුවම සයිසස් තියෙනවා XS, small, medium, large, XL, 2XL, 3XL, 4XL එහෙම කියලා දිගටම තියෙනවනේ. හැබැයි අපි ඒ අතරින් බැලුවම වැඩිපුරම යන්නේ small, medium, large, XL වගේ. ඒ සයිසස් ටික අනිවාර්යයෙන්ම යනවා. 2XL, small වගේ ඒවා තමයි චුට්ටක් අඩුවෙන් යන්නේ. පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් යවන්නේ කොහොමද කියලා ආයෙත් අහලා තිබුණා කීප දෙනෙක්ම. ඉතින් මම කලින් වීඩියෝ වලත් පෝස්ට් ඔෆිස් එකෙන් යවන විදිය කියලා දුන්නා. මම යවන්නේ පෝස්ට් ඔෆිස් එකෙන් තමයි. පෝස්ට් ඔෆිස් එකෙන් යවද්දි ස්පීඩ් පෝස්ට්, නෝමල් පෝස්ට් කියලා දෙකක් තියෙනවා. නෝමල් පෝස්ට් එකේ සාමාන්‍යයෙන් දවස් 3-4ක් යනවා. හැබැයි ස්පීඩ් පෝස්ට් එකේ නම් දවස් 2ක් 3ක් ඒ කියන්නේ දවසින් යන වෙලාවලුත් තියෙනවා. ඉතින් එක පැති අනුවනේ ඒක වෙනස් වෙන්නේ. එහෙම වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් කතා කරගන්න ඒ දේවල්. ඒ වගේම එක ඇඳුමක් වගේ යවන්න නම් 250ක් වගේ යනවා. ගවුම් 2ක් 3ක් වගේ යවන්න 350ක් වගේ යනවා. ගවුම් 4ක් 5ක් වගේ යවන්න 450ක් වගේ යනවා. ඒක දැන් අපි මේ කතා කරන්නේ මැහුම් වලදීනේ. ඒ කියන්නේ අපි ගවුමක් යවන විදියනේ. හැබැයි ඒක අයිටම් එකට වෙනස් වෙනවා. මොකද බර අනුව තමයි මම මේ කියන්නේ. ගවුමක බරත් එක්ක ගවුම් 2-3 යවද්දි කොහොමද ඩිලිවරි charge එක ඇඩ් වෙන්නේ කියලා. ඔයාලා වෙන මොනවා හරි බිස්නස් එකක් නම් කරන්නේ ඒකේ බරේ හැටියට තමයි සාමාන්‍යයෙන් වෙන අපි කියමු වෙන මොනවා හරි අයිටම් එකක් අපි යවනවා කියලා. මොනවා පර්ෆියුම් එකක් හරි මොනවා හරි ඒ අයිටම් එකේ හැටියට තමයි බර වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලා කරන බිස්නස් එකත් එක්ක පෝස්ට් ඔෆිස් එකට ගිහින් කතා කරගන්න පුළුවන්. ඒ වගේම පාර්සල් දාන්න කලින් එයාලා පෝස්ට් ඔෆිස් එකේ අපි පාර්සල් එක පැක් කරන්න කලින් එයාලට පෙන්වන්න ඕනි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. අපි දැන් නම් එහෙම කරන්නේ නැහැ. මොකද අපි අවුරුදු 3ක් තිස්සේ පාර්සල් දානවා එක දිගට මේ ඇඳුම් තියෙන කියලා දන්න නිසා ඒක ප්‍රශ්නයක් නෑ. මේ වෙද්දි ඔයාලා මුලින්ම කරනව නම් අනිවාර්යයෙන් මේ විදිහට කරන්න ඕනි. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එකක් අරගෙන හරි එහෙම අහන්න පුළුවන්. ගවුම් මහන රෙදි මොනවද කියලා අහලා දෙනවා. මම කලිනුත් විස්තර කරලා තියෙනවා ඒ ගැන. ගවුම් මහන ගොඩක් වෙලාවට කොටන් මැටීරියල් වලින් තමයි ගොඩක් කට්ටිය කැමති. ඒ වගේම මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මැටීරියල් තියෙනවා. ඉටාලියන් ක්‍රෂ්, මාෂා, මසරාටි, ලීනන් ඒ වගේ ඕනම මැටීරියල් එකකින් මහන්න පුළුවන්. ඔයාලට ෂොප් එකකට ගිහින් මැටීරියල් ගනිද්දි ඒගොල්ලෝගෙන් අහුවම ඒගොල්ලෝ ඔයාලට තෝරලා දෙයි. මම අර කිව්ව මැටීරියල් වලට හඳුනා ගන්න අමාරුයි නම් මම මේ channel එකේ දාලා තියෙනවා වීඩියෝ එකක් මැටීරියල් හඳුනා ගනිමු කියලා. ඒකේ ඔක්කොම මැටීරියල් වර්ග හඳුන්වලා දීලා තියෙනවා මම. මගේ ඕලොක් එක කීයටද අරගත්තේ කියලා අහලා තියෙනවා.
ඉතින් ඕලොක් එක අරගෙන දැන් අවුරුදු 2ක් 3ක් වගේ වෙනවා. ඒ වෙද්දි නම් මම ලක්ෂයකට වගේ තමයි ගත්තේ. ඉතින් සමහර තැන්වල ඒටත් වඩා අඩු වෙනුත් තියෙනවා. මං ගත්තේ සාමාන්‍ය මැෂින් විකුණන තැන් තියෙනවනේ. ඒ වගේ තැනකින් තමයි මම ගත්තේ. හොඳට විශ්වාසදායී හොඳට හොයලා බලලා තමයි මම මැෂින් එක ගත්තේ. ඉතින් ඔයාලත් යන්නකොට එහෙම හොඳට හොයලා බලලා ඒගොල්ලෝ ඒ කියන්නේ විකුණුවට පස්සේ සර්විස් එක එතකොට ඇවිල්ලා දැන් අපිට මොනවා හරි මේකේ මොනවා හරි වුණොත් නූල් ගිහිල්ලා හරි මොනම හරි ප්‍රශ්නයකට ඒගොල්ලෝ ඇවිල්ලා ඒවා හදලා දෙනවද කියලා අහලා තමයි අපි ඒක ගන්න ඕනේ. මම ගත්ත තැනින් තාමත් මගේ වැඩවලදී ඒගොල්ලෝ ඇවිල්ලා ඒ දේවල් කරලා දීලා යනවා. ලේස් කොටන් මැටීරියල් එක හොදලා අයන් කරලාද කපන්න ඕනි කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් කොටන් ගවුම් කොටන් මැටීරියල් එකෙන් ගවුමක් මැහුවම සේදුවම කොට වෙනවා පොඩි වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙන පාට යනවා. ඒකට හොඳම විසඳුමක් තමයි මුලින්ම සෝදලා අයන් කරලා කපන එක. හැබැයි ඒක හොඳයි තමන්ට මහනවා නම් ගෙදර අයට මහනවා නම් යාළුවෙට අඳුරට ගෙනෙට එහෙම මහනවා නම් කමක් නැහැ. හැබැයි අපි ඔන්ලයින් කරද්දී සෝදලා අයන් කරන වැඩේ කරන්නේ මොකද නීට් එක අඩු වෙනවා. ඒ වගේම අලුත් බවක් නැති වෙනවා මේ මැටීරියල් එකෙන් එහෙම සෝදලා දෙන්න බැහැනේ කස්ටමර්ස්ලාට. ඒක නිසා අපි ඒ විදිහටම මහන්නේ. හැබැයි එතකොට මැහුම් වාසි වැඩිපුරත් එක්කම දියන්න ඕනි. දැන් ඇඟේ ගාන්නමයි අපි ඇඳුම මහලා දෙන්න ඕනි. හැබැයි ඊට වඩා දෙපැත්තෙන් මැහුම් වාසි කියන්නේ මහනවට අමතරව ඔයාලට ඇඳුමේ යව්වට පස්සේ වග කියන්නත් එපයි. එතකොට ඒගොල්ලන්ට ඇඳුම මදි වුණොත් එහෙම හදාගන්න දෙපැත්තෙන් ඉඩ තියලා තමයි මහන්න ඕනේ. ඒක නිසා ඔන්ලයින් කරද්දි සෝදාන්නේ නැතුව කපලා මහලා යවනවා නම් තමයි හොඳ. මගේ බිස්නස් එක ස්ටාර්ට් කරේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් මම හරිම ආස ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ මම ගොඩක් තැන්වලදී කියලා තියෙනවා. මම මුකුත් ජොබ් එකක් කරන්නේ නැතුව ගෙදර ඉන්න කාලේ පොඩි මැහුම් පන්තියකට ළමයි 2-3 දෙනෙක් ඉන්න මැහුම් පන්තියකට නිකමට වගේ ගියා. මොනවම හරි මහන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ මැෂින් එකේ හරියට අපි මැෂින් එකක් පා ගන්න පුළුවන් වුණාට අපි දන්නේ නැහැ මේකේ කොහොමද ගවුමක වාටියක් හරි අපිට මහ ගන්න ඕනේ. ගෑල් ළමෙක් විදිහට අනිවාර්යයෙන්ම ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ. ගෙදර කාගේ හරි ඇඳුමක් මොනවා හරි වෙනසක් වුණාම හදලා දෙන්න. ඒව දැනගන්න ඕන නිසා මම පොඩි මැහුම් පන්තියකට ගියා. ළමයි 2-3 දෙනෙක් වගේ තමයි හිටියේ. ඉතින් එතනින් බේසික් එක ඒ වගේම පොඩි දේවල් ඉගෙන ගත්තා. මොකද ගොඩාක් දවසක් ඒ පන්තියට මට යන්න බැරුණා. මිස්ගේ හස්බන්ඩ් අසනීප වෙලා එයාට ඒ පන්ති කරන එක නවත්තන්න වුණා. ඒක නිසා එතනින් නැවතුණා. හැබැයි මම චූටි ඇඳුම් මහලා බැලුවා. ඒ කියන්නේ මගේ මොනවා හරි টොප් එකක් එහෙම මහලා බැලුවා. එහෙම වන්දිද්දි මගේ යාළුවෝ එයාලට ආස හිතලා මට කිව්වා මහලා දෙන්න කියලා. ඉතින් මම එයාලකට චුට්ට මැහුවා. නොදන්න ඩිසයින් තියෙන ඒවා YouTube එකෙන් සර්ච් කරලා බැලුවා. YouTube එකේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඉෂුමිස්ගේ YouTube channel එකෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඉතින් ඒකෙන් බලලා යාළුවන්ටත් මහලා දුන්නා. එතකොට එයාලා මට නිකම් මහලා දෙනවට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ මට සල්ලි දුන්න මහනේ වගේ. ඉතින් මේ විදිහට මම ව්‍යාපාරයක් විදිහට පටන් අරගෙන කාලයක් එක්ක ගමේ අයගේ ඇඳුම් මහන්න ගත්තා. අවුරුද්දක් වගේ හැම මහලා හොඳට පුරුදු වුණාට පස්සේ කියන්නේ මහන දේ හරියටම කරන්න පුළුවන්. ඒ කියන්නේ නොදන්න ඩිසයින් ඇති මම තාමත් නොදන්න ඩිසයින් තියෙනවා. ඒ උනාට කරන ඩිසයින් ටික හරියටම නීට් එකටම ඒ වගේ තියෙන අඩුපාඩු ඔක්කොම හදාගෙන අවුරුද්දකට විතර පස්සේ තමයි මම පේජ් එකක් පටන් ගත්තේ. ඒකත් යාළුවන්ගේ දැඩි ඉල්ලීම මත. ඉතින් ඒ පේජ් එකේ මුලින්ම ඔඩස් දෙකක් වගේ තමයි මුලින්ම ආවේ. සෑහෙන්න මහන්සි වෙන්න වුණා. පේජ් එකේ TikTok එකේ ලස්සනට වීඩියෝස් හදලා දාලා මහන ඩිසයින්ස් වල ෆොටෝස් දාලා එහෙම චුට්ට ගොඩාක් මහන්සි වෙලා තමයි පළවෙනි ඕඩරේ දෙවෙනි ඕඩරේ එහෙම ආවේ. එහෙම ඕඩරයක් දෙකක් ආවට පස්සේ ඒව රෙඩි කරලා දාලා ඒ වගේ ෆොටෝස් පේජ් එකේ දාලා කස්ටමර්ස්ලා ෆීඩ්බැක් දැම්මට පස්සේ ඒවත් ෆොටෝ පේජ් එකේ දානකොට ටික ඕඩර්ස් එන්න ගත්තා. ෆලෝවර්ස්ලා හදාගත්ත විදියත් කට්ටිය අහලා තිබ්බා. මුලින්ම ඉතින් හරිම අමාරුයි ෆලෝවර්ස්ලා හදාගන්න. මගේ පේජ් එකේ Facebook එකේ ඉන්න මගේ යාළුවන්ට කියලා එයාලට කියලා ෂෙයා කරවගෙන එතකොට එයාලට කියලා ඉන්වයිට් කරගෙන චුට්ට ඒ කියන්නේ 100 200ක් බොහොම අමාරුවෙන් තමයි ෆලෝවර්ස්ලා හදාගත්තේ. දැන් මේ වෙද්දි නම් 45000කට වැඩිය ඉන්නවා.
ඉතින් කොහොම හරි ෆලෝවර්ස්ලා 1000ක් වගේ වෙනකම් ගොඩාක් මහන්සි වෙන්න ඕනි. ඒක ලේසි නෑ. හැබැයි ඉතින් අපි කරන දේ එක අපි කට්ටියට අවශ්‍ය හිතන ලස්සන ඩිසයින් දාද්දි අපිට ෆලෝවර්ස්ලා ඔටෝම එනවා. ඒ කියන්නේ එහෙම එන්නේ නැත්නම් හැබැයි කොහොම හරි 1000ක් ෆලෝවර්ස්ලා හදාගත්තට පස්සේ චුට්ට ඔටෝම එනවා වගේ. කියන්නේ කට්ටිය ඉන්න නිසා. ඒ වගේම ටොප් ෆෑන් තරගෙත් පේජ් එකේ තියෙනවා. එතකොටත් කට්ටිය එකතු වෙනවා. ඉතින් ඔහොම තමයි මේ වෙද්දි පේජ් එක මේ තැනටම අරගෙන ආවේ. ලේසි ගමනක් නෙමෙයි, ගොඩාක් අමාරු ගමනක්. ඉතින් මේ වෙද්දි 45000ක් ෆලෝවර්ස්ලා ඉන්න එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔහොම තමයි ෆලෝවර්ස්ලා හදාගත්ත විදියයි බිස්නස් එක ස්ටාර්ට් කරගත්ත විදියයි ඔයාලට මම කිව්වේ. හැබැයි මේ ගැන ලොකු විස්තරයක් මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද ෆලෝවර්ස්ලා හදාගන්න විදිය මම මෙහෙම කිව්වට ඔයාලට ඒක හරියටම තේරෙන්නේ නැහනේ. ඒක නිසා ඊළඟ වීඩියෝත් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම වීඩියෝ එක බලද්දී ඔයාලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. වීඩියෝ එක කොහොමද, ඔයාලට මොනවද තව දැනගන්න ඕනි, ඒ දේවල් තව මට සුබපතලත් ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා. හරිම ස්තුතියි ඔයාලට ගොඩාක් පින් මගේ වීඩියෝ එකත් බලලා කමෙන්ට් එකකුත් දැම්මට. මට හරිම සතුටුයි කමෙන්ට් බලද්දි. මොකද මම සැරින් සැරේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ඇවිල්ලා කමෙන්ට් බලලා රිප්ලයි කරනවා. මම හරිම ආස දෙයක් තමයි ඒක. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සයිස් චාට් වලට මහන්දි ඩාට් දාන විදිහ අහනවා ඇඳුමේ උඩ කොටසට. ඇඳුමේ උඩ කොටසට කියන්නේ කොහොමද අපි ඩාට් එක ගන්නෙ? පපුව අතර පරතරය තියෙනවනේ. ඒ කියන්නේ මේ පපුවේ පොයින්ට්ස් දෙක අතර පරතරය සාමාන්‍යයෙන් 8ක් වගේ තියෙනවා ලාර්ජ් කෙනෙක්ගේ. එතකොට ඒ කියන්නේ ඔයාලා එහෙම බලා ගන්න ඕනි. ලාර්ජ් කෙනෙක්ගේ පපුව අතර පරතරය සාමාන්‍යයෙන් 8ක් තියෙනවා. එතකොට ඒක දෙකට බෙදුවම එන්නේ දෙකට බෙදලා තමයි අපි මාක් කරන්නේ. මාක් කරගන්න ඕනි ඉස්සෙල්ලා. මම ඒක ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියන මෙහෙම කිව්වට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි පපුව අතර පරතරය 8ක් තියෙනවා නම් ඒකෙන් දෙකට බෙදුවම 4යි නෙන්නේ. ඒ පරතරයට තමයි අපි ඩාට් එක ගහන්නේ. ඒක මම ඔයාලට ඇඳලම කියලා දෙන්නම්. කොලිටි එකෙන් වීඩියෝ හදාගන්නේ කොහොමද සහ සෝෂල් මීඩියා වලට කොලිටි එකෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මගේ නම් ෆෝන් එකකින් තමයි මම වීඩියෝස් කරන්නේ. ඉතින් සමහර වෙලාවට කොලිටි එකට එනවා. අපිට ඒක කොලිටි එකට කරන්න කියලා වෙනම විශේෂ දෙයක් කරන්න නැහැ. හැබැයි ඇප් වලට දාලා හදලා ගන්න පුළුවන්. මම නම් එහෙම ඇප් වලට දාලා ගන්න මට ඇත්තටම ටයිම් එකක් නැහැ. ෆෝන් එකේ ටිකක් කැමරා එක කොලිටිනේ 15 Pro Max එකක් තියෙන්නේ iPhone වල මගේ. ඉතින් එතනින් ඒකෙන් වීඩියෝ කරද්දි චුට්ටක් කලර් එක එහෙම ලස්සනට එනවා. ඒක නිසා මට ගොඩාක් ලොකු දෙයක් කරන්න නැහැ. මං ඉතින් TikTok එකෙන් හරි CapCut එකෙන් හරි හදලා තමයි දාන්නේ. හැබැයි ඔයාලත් ඔයාලගේ තියෙන ෆෝන් එකෙන්මනේ සාමාන්‍ය වීඩියෝ ගන්න. එතකොට චුට්ටක් කලර්ස් එහෙම හදාගන්න පුළුවන්. CapCut එකෙන් එහෙම කලර්ස් වෙනස් කරලා එහෙම හදාගන්න පුළුවන්. TikTok එකට දාද්දි පොඩි ඉෆෙක්ට් එනවා. එහෙම දාලා හදාගන්න පුළුවන්. ඒ වගේම quality එකෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් ඕනි. TikTok එකේ දාපු වීඩියෝ එක එහෙම් පිටින්ම අරගෙන අවිල්ලා අපේ page එකේ reel එකක් විදිහට දැම්මට කවදාවත් ඒකට views යන්නේ නැහැ. ගොඩක් වෙලාවට අඩුවෙන් තමයි එහෙම views යන්නේ. ඒ වීඩියෝ එක අමුතුවෙන්ම CapCut එකෙන් අනිවාර්යයෙන්ම හදලා තමයි දාන්න ඕනේ. එතකොට තමයි views යන්නේ. quality වැඩි කරන්නත් ගොඩක් app තියෙනවා. ඔයාලට පුළුවන් නම් එහෙම app එකක් අරගෙන හදන්න පුළුවන්. හැබැයි මම නම් එච්චර දේවල් කරන්නේ කරන්න මට වෙලාවක් නැහැ. ඔය නෝමල් ෆෝන් එකක් තියෙන කෙනෙක්ට නම් එහෙම කරලා වීඩියෝ එකක් හදලා දාන්න. අනිවාර්යයෙන්ම quality එකෙන් අප්ලෝඩ් කරන එක අනිවාර්යයි. කැමරා එක quality වෙන්න ඕනම කියලා දෙයක් නැහැ. වීඩියෝ එක ලස්සනට කරොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ එකක් කරද්දී අපි ඇඳුම නම් වීඩියෝ කරන්නේ වටේ මුකුත් පේන්නේ නැති වෙන්න. ඒ ඇඳුම තියෙන තැන හොඳට පිරිසිදු තැනක් වෙන්න ඕනි. එහෙම වීඩියෝස් එහෙම ලස්සනට ගන්නත් දැනගන්න ඕනි. ඒව චුට්ටක් ඉගෙන ගන්න පුළුවන්. ඔය TikTok වල ඔය page වල දාලා තියෙන ඒවා බැලුවම එහෙම බලලා ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. එහෙමත් බැරි වුණොත් ආයිමත් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒවත් කියලා දෙන්නම්. බූස්ට් කරන්නේ නැතුව page එකේ reach එක තියාගෙන යන්නේ කොහොමද කියලා අහනවා. දවසට වීඩියෝ කීයක් දානවද, post කීයක් දානවද කියලාත් අහලා තියෙනවා. page එකේ reach එක තියාගන්න අනිවාර්යයෙන්ම post එකක් අපි post දවසකට 2-3ක් වගේ දාන්න ඕනේ. කියන්නේ උදේට එකයි, දවල්ට එකයි, හවසට එකයි එහෙම දාන්න. ඊට වඩා ගොඩාක් සැරින් සැරේ එහෙම වීඩියෝ post දාන්න එපා. ඔයාලා මොකක් හරි දාන ඩිසයින් එකට අනිවාර්යයෙන්ම hashtag දාන්න ඕනි. hashtag අදාළ නැති hashtag නම් දාන්න එපා. අපි දාන්නේ දැන් black
කළු පාට ගවුමක් නම් බ්ලැක් ඩ්‍රෙස්, ලෝන් ඩ්‍රෙස්, නිව් ඩිසයින්, ශ්‍රී ලංකා ඒ වගේ හෑෂ්ටැග් 5-6ක් වගේ දැම්මම ඇති. ගොඩාක් 10ක් 20ක් එහෙම දාන්න ඕනේ නැහැ. ගවුමට අදාළ අපි දාන පෝස්ට් එකට අදාළ හෑෂ්ටැග් 5ක් විතර දැම්මම ඇති. ඩමී එකක් ගනිද්දී මොනවද බලන්න ඕනි කියලා අහලා තියෙනවා. කොහෙන්ද ගත්තේ කියලාත් අහලා තියෙනවා. ඩමී එක ගත්තේ මම පේජ් එකකින් Facebook එකේ මතක නෑ මට නම. better look dummy හරි එහෙම නමක් තමයි තිබ්බේ. මං ගත්තේ මීඩියම් සයිස් ඩමී එකක්. මේක අපි සමහරලාට ගොඩක් කට්ටිය මේ නොදැනුවත් කමට ගන්නවර ප්ලාස්ටික් ඩමී එක. ඒක ගත්තට ඒක ඇඳුම් අඳලා ෆොටෝස් ගහලා එහෙම කරන්න පුළුවන්. හැබැයි අපිට මහන කෙනෙක් විදියට අවශ්‍ය වෙන්නේ මේ වගේ අර ස්පොන්ජ් වගේ තියෙන එකක්. එතකොට ඒකේ අපිට මහද්දිය කටු ගහන්න පුළුවන්. ඇඳුම තියලා කටු ගහලා එහෙම කපන්න ඕන. මහන්න අවශ්‍ය දේවල් ඒ දේවල් කරගන්න පුළුවන්. ප්ලාස්ටික් ඒවා සාමාන්‍යයෙන් අරගත්තට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒකේ ෆොටෝ ගහන්න විතරයි පුළුවන්. මේකේ ඒ හැමදේම පුළුවන්. මේකේ සයිසස් දෙකක් තියෙනවා. මීඩියම් ස්මෝල් කියලා තමයි තිබ්බේ. මම ගත්තේ මීඩියම් එකක්. එතකොට මීඩියම් එකට ස්මෝල් එකත් අඳවන්න පුළුවන්. හැබැයි චුට්ටක් ඇදෙන මැටීරියල් වලින් තමයි එහෙම අඳවන්න පුළුවන්. හැබැයි අනිත් එතන ඉඳලා මීඩියම් එකේ ඉඳලා ඔක්කොම මීඩියම් ලාර්ජ් එක්සස් ඒ ඕනම එකක් දාන්න පුළුවන්. ස්මෝල් එක ගත්තොත් සාමාන්‍යයෙන් ඩමී එක චූටි වැඩි හින්දා ගොඩක් ලොකු සයිසස් එහෙම දාන්න බැරි වෙනවා. ඒක නිසා මීඩියම් සයිස් එක ගන්න එක හොඳයි කියලා මට හිතුණා. මම ඉතින් මීඩියම් සයිස් තමයි ගත්තේ. 15300ක් වගේ තමයි උනේ. 16000ක් වගේ ගියා ඩිලිවරිත් එක්කම. කොරිය බෑග් ගත්තේ කොහෙන්ද කියලා අහලා තියෙනවා. මම පේජ් එකකින් ගත්තේ. ඔයාලටත් Facebook එකේ පේජ් ඕන තරම් තියෙනවා. හැබැයි හොඳ පේජ් එකක් බලලා ගන්න. මම ගත්තේ නිවෙක්ලෝ මාර්ට් කියලා පේජ් එකකින්. ඒකේ ඔයාලට ඩිසයින් එක ඒගොල්ලෝ හදලම දෙනවා. එහෙම ඔයාලට බෑග් අවශ්‍ය ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ අවශ්‍ය බෑග් ටික ඔයාලට හදලා දෙනවා. ඉතින් ඒ පේජ් එක විතරක් නෙමෙයි පේජස් ගොඩක් තියෙනවා. Facebook එකේ බැලුවම කුරිය බෑග්ස් print කරගන්න ඒවා ඕනේ තරම් තියෙනවා. ඉතින් හොඳ එකක් බලලා ඔයාලට කරගන්න පුළුවන්. ගණන් අඩුම කොහොමද කියලා නම් මම දන්නේ නැහැ. මම කරේ නම් 10-14 සයිස් එකට සාමාන්‍යයෙන් 38ක් වගේ ගියා කොස්ට් එක. ඇඳුම් මහන විදිය කපන විදිය කියලා දෙන්න කියලා තියෙනවා. ඉස්සරහට එන වීඩියෝ වලින් අනිවාර්යයෙන්ම ඒවම තමයි මම ගේන්නේ ඉන්නේ. මේ දැනට තවම චූටි වීඩියෝස් නේ අරගෙන ඉන්නේ ඔයාලට. ඉස්සරහට කපලා මහන විදිය අපි බලමු. සයිස් චාට් එක හදාගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. සයිස් චාට් එකේ හදන්න දෙයක් නැහැ. සාමාන්‍ය බේසික් සයිස් චාට් එකක් තියෙනවා අපේ ලංකාවේ කාන්තාවන්ගේ ඇඟට හරියන විදිය. ඉතින් මම කලින් වීඩියෝ එක සයිස් චාට් එක ඔයාලට මම පාවිච්චි කරන සයිස් චාට් එක දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒකේ සයිසස් ටික හරි. ඒකේ අමුතුවෙන් වෙනස් කරලා හදන්න දෙයක් නැහැ. අර අපිට ඕඩර් එක දෙන කෙනාගේ ඇඟේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් එයාගේ පපුවට දැන් සාමාන්‍යයෙන් පපුවට වඩා අඟල් දෙකක් වගේ අඩුයි ඉන. ඉතින් සමහර අයගේ ඉනත් ඒ පපුවේ මට්ටමටම තියන අය ඉන්නවනේ. එතකොට එයාලා කියන්න දැනගන්න ඕනේ ඕඩර් එකක් දාද්දි මෙහෙමයි මගේ ඇඟ මේ විදිහට තියෙන ඉනත් මේ ගාන පපුව මේ ගාන එහෙම කිව්වම අපි ඒකට මහන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා මම ඔයාලට ඉස්සරහ වීඩියෝ වලින් අරන් එන්නම්. ඕනේ ඉතින් මම ගොඩාක් ප්‍රශ්න වලට ඔයාලට උත්තර දුන්නා. කිහිප දෙනෙක්ම එක වගේ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒවටත් මේ වීඩියෝ එකේම උත්තර තියෙනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙලා නැත්නම් ඒ ප්‍රශ්නේ ආයෙමත් මට කමෙන්ට් එකකින් දාන්න. මම අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් හරි මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔන්න ඉතින් දම්පාට ගවුම මහන වීඩියෝ එකක් නම් ගෙනාවා. මේක කපලා මහන්න ආස අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ වලින් අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක බලන්නේ ඔයත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා නම්, ඒ කියන්නේ පේජ් එකක් පටන් ගන්න, මහන් ඉගෙන ගන්න, ඒ හැම දෙයකටම ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙයි. ඔයාලගේ බිස්නස් ආරම්භය මාත් එක්ක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩුත් ඇති. මම අසනීප වෙලා ඉන්න නිසා වොයිස් එකත් ඔයාලට අහන් ඉන්න බැරුව ඇති. ඉතින් කොහොම හරි වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් මාත් එක්කම ඉන්න ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න කියලා හැමෝටම කියනවා.